පසුගිය ආසන්න මාස කිහිපයක් තුළ ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට නාවික ආධාර, නාවික යාත්‍රා, ගුවන් යානා සහ නව තාක්ෂණික පද්ධති ආදී ප්‍රධානයන් කිහිපයක් සිදු කරනු ලැබුවා. ඇමරිකානු අවධානය මෙතරම් ශ්‍රී ලංකාව කෙරෙහි යොමු වීමට ප්‍රධාන හේතුව දෙරට අතර පවතින රාජතාන්ත්‍රික සම්බන්ධතාවල ශක්තිමත්භාවයද නොයසේනම් ඉන්දු පැසිෆික් කලාපයේ විශාල බල අරගලයක කොටසක්ද යන්න නිරවුල් කරගත යුතුව පවතිනවා. ඒ කෙසේ වෙතත් පසුගියදා ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත TH-57 C රේන්ජ් වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10ක් පරිත්‍යාග කළා. එය නිල වශයෙන් බාර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සිදු වුණා. ගුවන් හමුදාපති එයා මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ඇමරිකානු පැසිෆික් ගුවන් හමුදාවේ අනදින නිලධාරීතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගී වුණා. දෙපාර්ශවය අතර ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීමද මෙහිදී සිදු වුණා. මෙසේ පරිත්‍යාග කරන ලද මෙම බහුකාර්ය ගුවන් යානා ඉදිරියේදී ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරනවා. මෙම යානා මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියම පුහුණු ධාරිතාව සහ ගුවන් මෙහෙයුම් පුළුල් කිරීමටත් ආපදා සහන සේවා කටයුතු සහ හදිසි මහජන සේවා කටයුතු සිදු කිරීමටත් බලාපොරොත්තු වනවා. ඇමරිකාවේ සිට විශේෂ භාණ්ඩ ප්‍රවාහන පහසුකම් ඔස්සේ 2026 ජුනි මාස පළමු වනදා මෙම ගුවන් යානා ශ්‍රී ලංකාවට රැගෙන ආවා. අනතුරුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් ඉංජිනේරු අංශයේදී එකලස් කර ශ්‍රී ලංකා ගුවන් සීමාවට සහ දේශගුණයට ගැලපෙන පරිදි සිදු කරන සියලුම තාක්ෂණික පරීක්ෂණ සහ අත්හදා බැලීමේ පියාසැරි අවසන් කිරීමෙන් පසුව නිල මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිතව තිබෙනවා. මීට අමතරව ගෝලීය සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන දායකත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ විසින් උසස් චන්ද්‍රිකා සංනිවේදන පද්ධතියක් මෙරටට පරිත්‍යාග කිරීමටත් කටයුතු කර තිබෙනවා. එහි වටිනාකම රුපියල් බිලියන 1.2ක්. ලොව කාර්යබහුලම නාවික ගමන් මාර්ග කිහිපයක් ඔස්සේ සමුද්‍රීය සංනිවේදන හැකියාවන් ශක්තිමත් කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා. මෙම නවීන තාක්ෂණික දායකත්වයේ මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා බලෑනියේ සමුද්‍රීය සංනිවේදන හැකියාවන් සහ නිරීක්ෂණ මෙහෙයුම් ක්ෂේත්‍රය සැලකිය යුතු ලෙස ඉහළ නැංවෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ උසස් චන්ද්‍රිකා සංනිවේදන තාක්ෂණයෙන් බලගැන්වුණු මෙම සංඥා පද්ධතිය ගැඹුරු මුහුදේදී සිදු කරන ක්‍රියාන්විතවලදී විශ්වසනීයව හඬ, දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීමටත් ආරක්ෂිතව නැවින් නැවට සහ නැවේ සිට ගොඩබිමට සංනිවේදනය කිරීමටත් පහසුකම් සලසා දෙනවා. මේ පිළිබඳව වන නිල නිවේදනය කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ ගජබාහු නෞකාවේදී සිදු කෙරුණා. දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් පෝල් කපූර් මහතා විසින් එය සිදු කරනු ලැබුවා. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ඇතුළු දෙරට නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ඉදිරියේදී සමුද්‍රීය සහයෝගීතාව, ජාත්‍යන්තර නාවික මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම, කලාපීය ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සඳහා සහාය වීම සහ ඉන්දියානු සාගරයේ පුරා සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සඳහා මෙම දියුණු සංනිවේදන තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂා කරනවා. ඉතා උසස් මට්ටමේ සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් තාක්ෂණයේ භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ආසන වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4ක් පමණ වන මෙම සංඥා පද්ධතිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අක්විරල මුර සංචාර යාත්‍රා බලෑනිය තුළ ස්ථාපනය කිරීමට නියමිතව තිබෙනවා.